මං වගේ මිනිහෙක් නෑ. මං දන්නවනේ. එකෙක් නෑ සර්. එකෙක් නෑ. මේ ඔය හිතන්න එපා. ඔය විතරයි කියලා තව ඉන්නවා. මේ මිනිසුන්ට chance එකක් දීලා බලන්න ඕනේ. හරි නෑ එකෙක්. මං දන්නවනේ නිකන් හාල්මැස් වගේ ටිකක් ඇවිල්ලා ඉන්නවා. කිසිම වැඩක් නෑ. මං කියන්නේ මේ ඔය පොඩ්ඩක් අහරන් ඉන්න. පොඩ්ඩක් අහරටලා ඉන්න. බලන්න මේ මිනිසුන් තව ඉන්නවා මිනිස්සු. ඔය විතරක් නෙමෙයි. සර් කියනවා නේද ගෙන්න බලන්න. ඒ බලන්න. හේ ආරෙන් ඉන්න. හැබැයි දඟලන්න නැතුව ඉන්න ඕනේ. හරියට. Good morning sir. ඈ? Good morning කිව්වා. කිව්වද? දැන් මේ මහත්මයා ඇවිල්ලා මිස්ටර් මම මිස් ප්ලාස්ටිකා. ලේඩිස් කෙනෙක් නේ. වාඩි වෙන්න. සම්පූර්ණ නම ප්ලාස්ටිකා ගලපිටමඩ. ගල්පිටමඩ. ඔව් අපි ඩැඩි නම් පාවිච්චි කරේ ඩොන් ජේම්ස් කියලා. මේ අපි මමී කැන්ඩියන්නේ. ඔව්. ඉතින් මමීගේ ඩැඩිට තිබුණා මේ නම්බු නාමයක් ගලපිටමඩ කියලා. එයා ගේට් මොඩල් කෙනෙක්. ඔව් ඒ වුණාට මේ නම තමයි අපේ ඩැඩි ගත්තේ ගලපිටමඩ කියලා. නමුත් අපේ රිලේෂන්ස් කවුරුත් පාවිච්චි කරන්නේ ඒ නම. මේ වෙන එකක් නිසා නෙවෙයි. මේ ගලපිට මඩ තියෙනකොට ලෙස්සයි කියලා බයට. දැන් අපිට ඒවෙන් වැඩක් නැහැ. දැන් මේ පිළිගැනීමේ නිලධාරී තනතුරට සුදුසුද කියන එක තමයි. අප්පෝ පුළුවන්. අපේ පරම්පරාවේ ඔක්කොමලා ඒකට සුදුසු අය තමයි. මොකද ඒ කියන්නේ අපේ මමීගේ මමි ඉන්නවනේ. මේ ඇවිල්ලා ඉන්නවද දැන්? එයා ඇවිල්ලා නැහැ. එයා නෑ දැන්. එයා තමයි මේ කිං ජෝර්ජ් ආපු වෙලාවේ බුලත් අතක් දීලා පිළිගත්තේ. අපේ ඩැඩිගේ මමීගේ මමි. එයා තමයි ක්වීන් වික්ටෝරියා ආපු වෙලාවේ කාර් එකේ දොර ඇරියේ. දොර ඇරියේ එයා. ගහගු වෙන එක්කෙනෙක්. ඒකනම් මන් දන්නේ හරියට කියන්න. ඔව්. දැන් සාමාන්‍යයෙන් සහතික මොකක්වත් ක්‍රීඩා අරම මේවා ගැන අපෝ පුළුවන්. මේ මට පුළුවන් 3 cards ගහන්න පුළුවන්. ඕමි බලන්න පුළුවන්. 3 cards. බූරුවග. පොඩ්ඩයින් සාදන. එතකොට දැන් සංගීතය එහෙමත් මොකක්වත් සංගීතය පියානෝ එක ගහන්න පුළුවන්. පියානෝ ගහනවා. පියානෝ. එතකොට ඉගෙනීම ගැන මොකක්වත් තියනවද? අධ්‍යාපන මොකක්වත් සහතික? අපෝ තියෙනවා. මේ බීකොම් ක්ලාස් එකක් තියෙනවා. මේ පෙට්‍රෝල් කොච්චර වැඩ කරනවද? ඒක මේ වාහනයක් නෙවෙයි. මේ අධ්‍යාපන මේ এডুকেෂන් සර්ටිෆිකේට් එක. ඇත්තද? එච්චර දෙයක් නෑ මට නෙවෙයි තියෙන්නේ. අපේ රීට් අක්කට. මගේ ෆස්ට් කසින්ගේ ක්ලාස්මේට්ගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්. එයා දැන් මෙහෙ නෑ යන්නේ නිව්සීලන්ත වල. එයා බැඳලා ඉන්නේ ඇෆ්‍රිකන් කෙනෙක් නේ. අනේ ඔව් මේ ළඟදී ඇවිල්ලා ගියා. එයාට ඉන්නවා හරි චෝටි බේබි කෙනෙක් අනේ හරි ස්වීට් චබි ෆෙලෝ. ඔව් ඇෆ්‍රිකන් නම් ඉතින් ලස්සනයි. මේ ළඟදී මේ ෆොටෝස් වගේකුත් වෙලා තිබුණා. නෑ ෆොටෝ මොකක්වත් අපිට ඕනේ නෑ. මේ එහෙමනම් අපි ලියලා දන්නලා එවන්නම්කෝ. ලියමනක් එවන්න. ඔව්. හොඳයි. මට මේ ඉංග්‍රීසි ෂෝට් ඇන්ඩ් ටයිපිනුත් දන්නවා. හැබැයි මේ දවස්වල නම් ටිකක් මේ අවුට් ඔෆ් ටච්. මක්කලා කිව්ව? අවුට් ඔෆ් ටච්. හැබැයි වීක් එකක් දුන්නා මට පුළුවන් ස්පීඩ් කරන්න. ඒව කරගන්න ගිහිල්ලා. දැන් අපි ලියලා දන්නලා එවන්නම් ඈ. මම වන්නේ කෝස් එකක් කළානේ. මක්කලා? වන්නේ කෝස් එකක් කළා. ගියම වන්නේ ඉතින් ඒ දවස්වල හොඳට ජර්මන් මට පුළුවන්. දැන් නම් ටිකක් ආයෙ බ්‍රෂ් අප් කරන්න ඕනේ. ඔව් ඒවා ඕන දෙයක් කරගන්න ගිහිල්ලා මේ අපි ලියුමක් එවන්න. ලියුමක් එවනවා අපි ගිය ළඟදී මෙවන්න ලියුමක් හොඳයි.